ඉතින් අද අපි වෙනස්ම වැඩකට ඇවිල්ලා ඉන්නේ කුණ්ඩල්ලා ව්ලොග් එක කොලැබොරේෂන් එකක් දාලා තියෙන්නේ ට්‍රෙකින් ඇඩ්වෙන්චර්ස් එක්ක. යයිද මටත් යන්න බැරි වෙයි වගේ. අනිත් පැත්තට හැරෙන්න වෙයිනේ. අනිත් එක හොඳයිද? හරි අපි උදේ කෑම ගත්ත තැන ඉඳලා ලග්ගල ටවුන් එක පැත්තෙන් ඇවිල්ලා නාරංගමුවට ඇවිල්ලා දැන් අපි ඉන්නේ ලකේගල යන පාරේ. ඉතින් අද අපි වෙනස්ම වැඩකට ඇවිල්ලා ඉන්නේ කුණ්ඩල්ලා ව්ලොග් එක කොලැබොරේෂන් එකක් දාලා තියෙන්නේ ට්‍රෙකින් ඇඩ්වෙන්චර්ස් එක්ක. ඉතින් ඉස්සරහට සුපිරි වැඩටියක් තියෙනවා. ඉතින් අපි බලමු ලකේගලට නැගලා අද දවස කොහොමද කියලා. ඉතින් ඉස්සරහට ගිහලා බලමු මොකද වෙන්නේ කියලා. ෂේන් බ්‍රෝ ඉන්නවා ඊට පස්සේ. හෙලෝ ගයිස්. මම මේ ලකේගල හයික් එක උඩට නගින ගමන් තනියම නෙමෙයි. අද 20 දෙනෙක්ගෙන් හැදුණු කණ්ඩායමක් එක්ක තමයි මේ හයික් එක යන්නේ. වෙනස් ගමනක්. මම පොඩ්ඩක් මෙතන නැවතුනේ. ඔයාලට ඇහෙනවද මේ වටපිටාවෙන් ඇහෙන සද්දේ? පොඩ්ඩක් හොඳට අහන්න. ඉතින් ඔය තමයි රැහැයියා කියන චූටි සතාගේ සද්දේ. ශරීරයෙන් කුඩා වුණාට බලන්නකෝ එයාගේ සද්දේ. මං ගහක හිටියොත් ඔයාලට පෙන්නන්නම්. ෂුවර් එකක් නෑ හොයාගන්න පුළුවන් වේද කියලා. මොකද රැහැයියා කියන සතා මේ ගහේ තියෙන කඳේ තියෙන පොත්තේ පාටමයි. එතකොට අපිට පොඩ්ඩක් අර ගහක වහලේ ඉන්න රැහැයියෙක් අඳුරගන්න ටිකක් අමාරුයි. අපි යමු උඩ. මෙන්න ඔච්චරලා හොයපු රැහැයියා ඉන්නවා එන්න මෙතන. ඇඟේ සයිස් එකයි කටේ සයිස් එක කියන සත්තු జాතිය අර සර්පය වගේ හැවරිනවා. ඒ මන් දැන් වලට වෙන්නවුවේ පණ නැති ඒ රෑසියා කියන සතා හැව ඇරලා අලුත් ශරීරයකට මාරු වුණාට පස්සේ එයාගේ ශරීරයේ ඉතුරු වෙන කොටස අපි යමු ඉස්සරහට. අඩේ මාර පොට්ට එන්නේ බයි. දැන් මෙතන කියන්නේ ඈ මොකද කියන්නේ? අර එදන් සුපිරිය. අර වැල් එහෙම තියෙන එල්ලලා ඉන්න. ඉදලා තියෙනවා ලකේගලට. ඊට පස්සේ ලකේගලේ කෑල්ලක් කඩන්න වෙట్లా මෙතන පල්ලියක් තියෙනවා පොකුණක්. ඒක යට වෙලා දැන් තා පොඩි කෑල්ලක් බලන්න තියෙනවා. පළතුරු එන පළතුරු ගස් වගේ එතන තියෙනවා. දොඩම් peer වගේ තියෙනවා එතන බලන්න. හරි පොඩි. ඒවා තින් බැහැර කරන්න බෑ ජනප්‍රවාදී තියෙනවා. සමහර අය බොරු කියලා කියනවා. පොකුණේ කියන විලේ කොටසක් තියෙනවා එතන තාම. වතුරත් එක්කම තියෙනවා.
වෙලාවට තමයි ලස්සන. දැන් මෙහෙමම නැගපන්ගුනේ උඩට. හෙලගිරි වෙන්න කොල්ලෝ. අම්මෝ. මොනවද කියන්නේ? කියන්නේ අපි දැන් ලකේ ගලේ ඉන්නේ. ලකේ ගලේ ඉන්නේ. දැන් තමයි ගල නගින්න පටන් ගත්තේ නේ. ගල ලකේ ඉන්නේ. මේක මේ බඩ ගාගෙන නගින්න ඕනේ ගල. හයික් එක හොඳයිද? නැගිමු. යන් ඉතින්. එනේ. යා. ඉදුගල්ටියක් ගන්න. ගන්න. දිග ලොග් එක දානවා. සිරාවට channel එකේ දානවා. අය හයික් එක හොඳයිද? තනින් ලේසියිනේ. යාර වතුර දුන්නලු. දුන්නද? මග තියලා කියන ගාද? යා. දාගෙන මාත් අයි තියනවා වීඩියෝ එක දාගෙන නගින්න ඕනේ. ගව්. පරිස්සම් දෙක ගතිනේ.
තියති මටද මටත් යන්න බැරි වෙයි වගේ අනිත් පැත්තට හැරෙන්න වෙයිනේ මොකද කරන්නේ මට ආලිස්සල යයිද ඉහන්න බෑ එච්චර පව් කරලා නැතුව ඇතිනේ වහින්නේ කොහොමද එළියද මං දැන් මේ ඔක්කොම හරියන්නේ එහෙම නැංගනේ මේක පඩුව හරි දැන් ඔයාලට පේනවද දන්නේ නැහැ අපි දැන් ඉන්නේ ලකේගල කන්ද පාමුලට ඇවිල්ලා අපි එහා පැත්ත තමයි ලකේගල මෙන්න මෙතන මේ තියෙන මුදුන ඒකේ මුදුන තමයි ලකේගල දැන් අපි ඉන්නේ ඊට මෙහා පැත්තේ නිහා පැත්තේ කන්දේ උඩටම ඇවිල්ලා ඉන්නේ එහෙන රෝප් එකක් දිගේම උඩට ඇවිල්ලා දැන් මේ එහා පැත්තේ කන්දට මෙතන මෙහා එහා පැත්තේ තියෙන කන්දට නගින්න මෙතෙන් අපි පල්ලෙහාට බහිනවා මේ ඔයාලට පේනවද දන්නේ නැහැ GoPro එකට නම් පේන්නේ නැතුව ඇති අපේ කට්ටිය යනවා අතන මුදුනේ ඉන්න සෙට් එක අපි පල්ලෙහාට ගිහිල්ලා බලමු මේ ලකේගල මුදුනටම ගිහිල්ලා කොහොමද view එක පේන්නේ කියලා අපි ඉස්සරහට ගිහිල්ලා බලමු ලකේගල හයික් එක ඉවර කරලා පැය 5කට පස්සේ දැන් ලකේගල පීක් එකේ ඉන්නේ. ඔයාලට පේනවද දන්නේ නැහැ. මෙතෙන්ට මුළු වටම පේනවා. මාර උසයි. එතකොට මේ පැත්තෙන් පේනවද දන්නේ නැහැ. මේ පැත්තෙන් පේනවා මෙන්න මෙතන තුන්නිස්කල පේනවා.
දැන් අපි පීක් එකේ ඉන්නේ ලකේගල. ඉතින් ඔයාලත් එන්න එනවනම් අනිවාර්යෙන් පල්ලෙහා ෆොරස්ට් එක තියෙනවා ලග්ගල. ලග්ගලින් අනිවාර්යෙන් ටිකට් එකක් අරගෙන රුපියල් 150ක් විතර එන්න ටිකට් එක. වන් ඩේ එනවනම් කැම්ප් කරන්න නම් බෑ. ඉතින් එන්න ලස්සන view point එකක් තියෙනවා මේ පැත්තම ඔක්කොම මෙතෙන්ට පේනවා. මචං අපි අලුත් වැඩේ ගැන කියපන්. අනිවාර්යෙන් එතකොට අද අපි ආවේ ට්‍රෙකින් ඇඩ්වෙන්චර්ස් එක්ක ඔයාලගේ VIP ටුවර්ස් තියෙනවා නම් ඒ වගේම අපි ඕගනයිස් කරන ටුවර් තියෙනවා පල්ලෙහා දාලා තියෙනවා අපි WhatsApp group එකේ link එක. ඒකෙන් ට්‍රෙකින් ඇඩ්වෙන්චර් එකේ group එකට set වෙන්න. ඉතින් ඉස්සරහට තව ටුවර් set එකක් මරන් එනවා. ඉතින් අලුත් වැඩක් set වෙලා ඉන්න. අපි තව vlog එකකින් තව කන්දක් උඩදී ඔයාලත් එක්ක හම්බ වෙනවා. අපි ඇඩ්වෙන්චර් හයික් යන්න ඕන නම් set වෙන්න අපිත් එක්ක. අපි කුණ්ඩැල්ලා vlog with trekking adventures.